ඇයි අපි මේ කැබින් එකේ ලයිෆ් ජැකට් එකක්, ABD එකක්, ඉමර්ෂන් ෂූට් එකක් තියන් ඉන්නේ? නැවක ඕනෑම අවස්ථාවක හදිස්සි අවස්ථාවක් එන්න පුළුවන්. නැව ගිනි ගන්න පුළුවන්, නැව ගිලෙන්න පුළුවන්. මොනෑම් හෝ හේතුවක් නිසා නැව ආපදාවකට ලක් වුණොත්, අපට නැව බේරගන්න බැරි වුණොත් නැව අතහැරලා යන්න වෙනවා. ඒක නැවේ කැප්ටන් තමයි තීරණය කරන්නේ. අපට නැව අතහැරලා යන්න උනොත් පොඩි බෝට්ටුවක් තියෙනවා අපිට යන්න. ගොඩක් දුරට නෙමෙයි, තරමක් දුරට නැවින් ඈතට. මේක තමයි අපේ බෝට්ටුව. කවුරු හරි බේරගන්න එනකන් අපිට මේක තමයි ඉන්නේ. ලයිෆ් බෝට් එකට ගෙනියන උපකරණ තමයි EBD එක. මේක තමයි ඉමර්ෂන් ෂූට් එක. ලයිෆ් ජැකට් එක මම කලින් පෙන්නපු එක. මේ සියලුම දේවල් නැවක ජීවිතේ බේරගන්න තියෙන වැදගත්ම සේෆ්ටි ඉක්විප්මන්ට්. අද මම කතා කරන්නේ ඉමර්ෂන් ෂූට් එක ගැන. මේක අලුත්ම නිෂ්පාදනයක්. හදිසි අවස්ථාවක අපිව බේරගන්න මේක හදලා තින්නේ කොහොමද කියලා බලමු. මේකේ තියෙන විශේෂත්වය තමයි අති සීතල වතුරදී ශරීර උෂ්ණත්වය අඩු වෙන්න නොදී ආරක්ෂා කිරීම. ඒ වගේම මේ තද රතු පාට සහ රිෆ්ලෙක්ටිව් ටේප් නිසා රැට උනත් ලේසියෙන් හොයාගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂ වෝටර් ටයිට් zipper එකක්. මේක වැහුවම වතුර බින්දුවක්වත් ඇතුළට යන්නේ නැහැ. දැන් බලමු අපි මේක ඇඳලා කොහොමද අඳින්නේ කියලා. මුලින්ම කකුල් දෙක දානවා. මේ කකුලේ ක්ලිප් එකක් ඉරට ගහ ගන්න ඕනේ. ඊට පස්සේ නැගිටලා අත් දෙක දානවා. අතක් දාලා ඔළුවත් දාගෙන තමයි අනිත් අත දා ගන්නවා. එතකොට ලේසියි. ඊට පස්සේ සිපර් එක අන්තිමට මේ ක්ලිප් එක වැහුවාම සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. ජීවිතේ බේරගන්න තියෙන මේ වගේ උපකරණ ගැන දැනගෙන ඉන්න එක අපි හැමෝටම වටිනවා කියලා හිතනවා. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මට මෙන් ඔබට ජය වේවා.